Sunday night reset. එහෙම නැත්නම් Sunday night routine එකක් තමයි මම පෙන්නන්නේ. ඉතින් අද මගේ මේ brightening වලට කරන routine එකක් තමයි පෙන්නන්නේ. ඉතින් කියන්න ඕන මම මේක හැමදාම කරන්නේ සතියේට සැරයක් තමයි කරන්නේ. ඒකත් මට හිතුණාම තමයි මේ විදිහට කරන්නේ. නැත්නම් මම වෙනස් කරලා කරන වෙලාවල් තියෙනවා. ඉතින් අද ඔයගොල්ලෝ දැක්කේ මම මුලින්ම cleanse කරලා මගේ Sentypes green tea scrub එකෙන් මූණ ස්ක්‍රබ් කරගන්නවා. ඉතින් ඒක සැලිසිලික් ඇසිඩ් තියෙන එකක්. මොකද මගේ පිම්පල්ස් වෙන හින්දා මේ ටිකේ ඒක තමයි මම යූස් කරන ස්ක්‍රබ් එක. ඉතින් අද මම මේ යූස් කරන්නේ Watsons එකෙන් ගත්ත brightening sheet mask එකක්. ඉතින් අද මම කියවනේ අද brightening special routine එකක් යන්නේ කියලා. ඉතින් මම මේ sheet mask එක දාලා විනාඩි 20ක් හිටියා. ඊට පස්සේ තමයි මම මේක remove කරන්නේ. ඊට පස්සේ ඒ පැකට් එක ඇතුලේ තව සීරම් ඉතුරුලා තියෙනවනේ. ඉතින් මම ඒ ටික ආයි මූණට apply කරනවා. ඊට පස්සේ තමයි අද මම මගේ LED mask එක දාගන්නේ. ඉතින් මම වෙන්දට මේකේ LED red light එකනේ use කරන්නේ. ඉතින් අද මම brightening වලට use කරන මේ orange light එක තමයි දැම්මේ. ඉතින් ඒක විනාඩි 15න් ඔටෝ නවතිනවා. ඊට පස්සේ මගේ මේ සීරම් එක බකු චොයි මම හිතන්නේ මම කිව්වා හරි. ඉතින් ඒක යූස් කරන්න. ඉතින් මම ඒක වැඩි යූස් කරුන්නේ නැහැ. මොකද මගේ රූටීන් එක වෙනස් කරගත්ත නිසා. ඉතින් ඒකත් එක්ක මට කියන්න ඕන මම දැන් ට්‍රෙටිනොයින් එක මූණට යූස් කරන්න පටන් ගත්තා. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මොකද ඒක ගැන මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කරන්න ඕන. ඉතින් මෙහෙම තමයි අද මගේ සන්ඩේ රූටීන් එක උනේ. ඉතින් අන්තිමට මම යූස් කරේ La Roche-Posay Cica Plus balm එක. ඉතින් ඒක තමයි මම හැමදේම සීල් කරන්න use කරේ. ඊට පස්සේ මම මගේ high frequency bond එක මගේ scalp එකට ඇල්ලුවා. ඉතින් මම body care routines උත් ඉස්සරහට අරගෙන එන්නම්. මොකද මට ඒව ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් share කරගන්න ඕන. ඉතින් ඔහොම තමයි මගේ Sunday reset එක උනේ. ඉතින් ওই විදිහට තමයි මම නිදාගන්න ගියේ අර glaze donut එකක් වගේ.